කෙප්ප වසන්ත කෝටිපතියෙක් වුණ හැටි මහනිලමේ ඔව් බුද්ධි මහනිලමේ පන්ති ભેදය කියන එක තවම තියෙනවද? ඇයි බුද්ධි එහෙම අහන්නේ? නෑ මහනිලමේ අපි නම් පන්ති ભેදය ඒ දවස්වලම අයින් කළා. ඒ කියන්නේ උඹලා ළඟත් පන්ති ભેදය තිබිලා තියෙනවා. ඔව් මහනිලමේ අපි ඉස්කෝලේ යන කාලේ ඔය නහයට අහන්නේ නැති වුන්ට අපි ගහනවා. එතකොට උන්ගේ පන්තියම අපිත් එක්ක වලියට එනවා. එතකොට ඉතින් පන්ති ભેදය තමයි. හැබැයි මහනිලමේ ඉස්කෝලෙන් අවුට් වෙනවත් අපේ තිබුණ පන්ති ભેදය නැතිව ගියා. බුද්ධි උඹ කියන පන්ති ભેදයයි මම මේ කියන පන්ති ભેදයයි එකක් නෙවෙයි බන් දෙකක්. අප්පට සිරි මහල්ලේ තවත් පන්ති ભેදයක් තියෙනවද? ඔව් බං ඒක තමයි ඔරිජිනල් පන්ති ભેදය. ඒ මොකද්ද මහනිලමේ? බුද්ධි මේ සමාජයේ ඉන්න හැම මිනිහම මොකක් හරි පන්තියකට අයිති. ඒ මොනවද මහනිලමේ ඒ පන්ති? එකක් ධනපති පන්තිය, අනික නිර්ධන පන්තිය, ඊළඟ එක මධ්‍යම පන්තිය. ධනපති පන්තිය කියන්නේ කාටද මහනිලමේ? බුද්ධි දේපල හිමි පන්තියට තමයි ධනපති පන්තිය කියන්නේ. වත්කම් තියෙන අයටනේ මහනිලමේ. එතකොට මහනිලමේ නිර්ධන පන්තිය කියන්නේ? නිර්ධන පන්තිය කියන්නේ දේපල නැති පන්තියට බුද්ධි. ඉතින් මහනිලමේ උන්ට මොකුත්ම නැද්ද? උන්ට තියෙන්නේ උන්ගේ දාඩිය මහන්සිය විතරයි බුද්ධි. අප්පට සිරි මහනිලමේ. ඔව් බුද්ධි ජීවත් වීම වෙනුවෙන් උන් දාඩිය මහන්සිය විකුණනවා. රස්සාවක් කරනවා කියන්නේ මාසෙකට දාඩිය මහන්සිය විකුණලා. දවස් කුලිය කරනවා කියන්නේ දවස ගානේ දාඩිය මහන්සිය විකුණනවා කියන එක බුද්ධි. එතකොට මහනිලමේ මධ්‍යම පන්තිය කියන්නේ? මධ්‍යම පන්තියට ධනපතියන්ට වගේ ලොකු දේපල නැහැ. හැබැයි බුද්ධි එදිනෙදා ජීවිතය ගැට ගහගෙන යන්න දේපලක් තියෙනවා. ඒ කියන්නේ මහනිලමේ කුඹුරත් හේනක් ත්‍රිවිල් එකක් ලොරියක් වගේද? අන්න හරි බුද්ධි උඹට තේරුණා. එතකොට මහනිලමේ ඔය ධනපති පන්තියට අයිති කවුද? ජේ.ආර්. මුත්තා, කජුසියා වගේ අය තමයි බුද්ධි. උන්ගේ අරමුණ මොකද්ද මහනිලමේ? උන්ගේ අරමුණ උන් අතට බලය අරන් උන්ගේ ක්‍රමය දිගටම පවත්වාගෙන යන එකයි බං. එතකොට මහනිලමේ නිර්ධන පන්තියේ උන්ගේ අරමුණ මොකද්ද? බුද්ධි උන් බලාපොරොත්තු වෙන්නේ කාටත් සාධාරණ විදිහට සාල්කන සමාජයක් හදාගන්න. එතකොට මහනිලමේ මැද පන්තියේ උන්ගේ අරමුණ මොකද්ද? බුද්ධි උන් හදන්නේ උන්ගේ දේපල ටිකක් පාවිච්චි කරගෙන ධනපතියෙක් වෙන්න. හැබැයි උන් ඉන්නේ නිර්ධනයත් එක්ක. උන් කතා කරන්නේ සාධාරණ සමාජයක් ගැන. ඌ මහා අවස්ථාවාදියෙක් නේ මහනිලමේ. ඔව් බුද්ධි ඌ අවස්ථාවාදියා. මහනිලමේ මට ඕක පොඩි උදාහරණයකින් පැහැදිලි කරනවද? වැටෙනවා මදි වගේ. දැන් බුද්ධි කෙප්ප වසන්තයා ගනින්. හරි මහනිලමේ. බුද්ධි කෙප්ප වසන්තයාට තඹුත්තේ ගම ටවුමේ පොඩි ඉඩම් කෑල්ලක් තිබුණනේ. හරි මහනිලමේ මූ මැද පන්තියේ. හරි බුද්ධි කෙප්පයාගේ අරමුණ මොකද්ද? මහනිලමේ ඌගේ තියෙන දේපල පාවිච්චි කරගෙන ධනපතියෙක් වෙන්න. හැබැයි ඌ ඉන්නේ කාත් එක්කද? ජෙප්පෝ එක්කනේ මහනිලමේ. ජෙප්පෝ මුගේ ගැටේට අහු වුණා බුද්ධි. ඔව් මහනිලමේ මූට දුන්නේ ධනපති ව්‍යාපාරිකයෝ මට්ටු කරන්න උන්ගේ සමාගම්වල වෘත්තීය සමිති හදාගන්නනේ. ඉස්සෙල්ලාම බුද්ධි නිර්ධන පන්තියේ ජෙප්පෝ ටික අල්ලගෙන අර ඉඩමේ පොල් කොට ගහලා පොඩි මඩුවක් හදාගෙන ටියුෂන් පටන් ගත්තා. ඔව් මහනිලමේ. ඊට පස්සේ බුද්ධි අර සමාගම්වල ඉන්න ජෙප්පෝ අල්ලගෙන සමාගම් ඇතුලේ වෘත්තීය සමිති හැදුවා. ඔව් මහනිලමේ. වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉල්ලලා ඒ ආයතනවල ස්ට්‍රයික් කළා. ව්‍යාපාර කඩා වැටෙනවට බය උන් ස්ට්‍රයික් නවත්ත ගන්න කෙප්ප වසන්තයට කප්පම් දුන්නා. ඔව් මහනිලමේ. සිමෙන්තිද, ටයිල්ද, සල්ලි, කොටස්ද, අරවද මේවද ඔක්කොම දුන්නා. ඒ වයින් කෙප්ප වසන්තයා පොල් කොට මඩුව ලොකු බිල්ඩින් එකක් කළා. කරලා බදු දුන්නා. ඔව් මහනිලමේ. ඊට පස්සේ හම්බ වෙන ඒවා බැංකුවල දැම්මා. කොටස් ගත්තා, රත්තරන් බඩු ගත්තා, ක්‍රිප්ටෝ ගත්තා. ඒත් අර මෝඩ ජෙප්පන්ට තේරුණේ නෑ. මොකද්ද මහනිලමේ තේරුණේ නැත්තේ? ඇයි බං කෙප්පයා ධනපතියෙක් වෙනවා කියලා. ඔව්නේ මහනිලමේ තේරුණා නම් කරවලද කිරිද පැණිද කෙහෙල් කැන්ද මෙහෙම ගෙනත් පුදයිද. අන්තිමට බුද්ධි වැඩේ අහු වෙනකොට කෙප්ප වසන්තයා කෝටි 30-40ක වත්කම් තියෙන ධන කුවේරෙක්. එතකොට මහනිලමේ අර මෝඩ ජෙප්පෝ ටික උන් තවමත් කුලි වැඩ කර කර එදා වේල හොයනවා බුද්ධි. මම මොන්රවිල. දවසේ මෙහෙම තොරතුරු දැන ගැනීමට රටේ රාළ විෂන් TV සබ්ස්ක්‍රයිබ් කරන්න.